Hi, welcome again to Travel Card. අද නම් හරි ලස්සන දවසක්. ඉතින් අපේ වීඩියෝස් එක ජොයින් වෙලා ඉන්න ඔයාලා නම් දන්නවා අපි ඕක්ලන්ඩ් ඉඳන් වෙලින්ටන් ගිහිල්ලා පස්සේ නේපිය ගිහින් දැන් මේ ඕක්ලන්ඩ් වලට යන ගම. ඒ යන අතර අපි හැමිල්ටන් වල මීට කලින් එක්ස්ප්ලෝර් නොකරපු තැන් කීපයක් බලන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. මේ පුටාරුරුවල තියෙන තේවයි හෝ වෝකවේ එක. ඉතින් මේ වෝකවේ එකේදී අපිට මීට කලින් දැකපු නැති ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. ඇත්තටම හරිම යුනික් ලෑන්ඩ්ස්කේප් එකක් තමයි තියෙන්නේ. ඉතින් එන්නකෝ අපිත් එක්ක ඉස්සරහට යන්න. අපි මේ බ්ලූ ස්ප්‍රින් බලන්න ආවේ ෆස්ට් ටයිම්. බලන්නකෝ මේ වතුර මොනතරම් ක්ලියර්ද කියලා. නිව්සීලන්ඩ් වල බොටල් වෝටර් වලින් සිට 60ක් 70ක් සප්ලයි කරනවා කියලා තමයි ෆැක්ට්ස් වල තියෙන්නේ. ඒ වගේම මේ වතුරවල උෂ්ණත්වය සෙල්සියස් 11ක මට්ටමේ මුළු අවුරුද්දෙම තියෙනවලු. ඒපී නම් කරපු ලොං ඩ්‍රයිව් එකක් නිසා එදා දවසේ අපි පොඩ්ඩක් නැවතුණා. ඊළඟ දවසේ ඉඳන් තමයි ආපහු අපි ජර්නි එක ස්ටාර්ට් කරේ. අපි මේ යන්නේ රග්ලන් වල තියෙන බ්‍රයිඩල් වේල් වෝටර්ෆෝල් එක බලන්න. හැමිල්ටන් ඉඳලා කිලෝමීටර් 50ක් විතර දුරින් තමයි මේ වෝටර්ෆෝල් එක තියෙන්නේ. මේ දියැල්ලේ තියෙන විශේෂත්වය මොකද්ද දන්නවද? මීට අවුරුදු මිලියන 2කට විතර කලින් මේ අවට තිබුණු වොල්කැනෝ එකක් පිපිරිලා තියෙනවා. ඉතින් මේ වොල්කැනික් ඇක්ටිවිටීස් වලින් ඇති වුණු බිමක තමයි මේ දියැල්ල පිහිටලා තියෙන්නේ. මේ වෝටර්ෆෝල් එක අපිට කොටස් 3කට බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට උඩ ඉඳන් පේන විදිහ. දැන් යන්නේ අපි වෝටර්ෆෝල් එක මිඩල් එකේ ඉඳන් කොහොමද පේන්නේ කියලා බලන්න. මෙන්න මෙහෙම තමයි පේන්නේ. හරිම ලස්සනයිනේ. මේ යන්නේ වෝටර්ෆෝල් එකේ බේස් එකට. පඩි 261ක් තියෙනවා බේස් එකට යනවා නම්. මේ බ්‍රයිඩල් වේල් වෝටර්ෆෝල් එක මීටර් 55ක් උස නිව්සීලන්ඩ් වලටම ආවේනික වෙච්ච ගස් වලින් වට වුණ ලස්සන දියැල්ලක්. Why of life. මෞරි වලින් why කියලා කියන්නේ වතුරට.
ඔය සුදු පාටට තැනින් තැන ඉන්නේ බැටළුවෝ. නිව්සීලන්ඩ් වල ඉතින් මිනිස්සුන්ට වඩා බැටළුවෝ ඉන්නවානේ. මිලියන 23ක් බැටළුවෝ ඉන්නවා. හරිම ලස්සන වීව් එකක්. අපි මේ ඇවිල්ලා ඉන්නේ නාරුනෝයි බීච් එකට. මේ බීච් එක තියෙන්නේ රග්ලන් වල. පැරාසීලින් කරන්න, වෝටර් ස්පෝර්ට්ස් කරන්න කැමති අයට මේ බීච් එක ගොඩක් හොඳයි. දවසක මාත් try කරන්න ඕන. හැබැයි ඉතින් ටිකක් විතර බයයි. මෙච්චර හොඳ වෙදර් එකක් තියදී ස්විම් එකකට යන්න නැතුව ඉන්න පුළුවන්ද? මේ බීච් එකේ ලයිෆ් ගාඩ්ස්ලා ඉන්නවා. ඉතින් අපිට ස්විම් කරන්න පුළුවන්. ඒගොල්ලෝ මාක් කරලා තියෙන ඒරියා එකේ විතරයි. මේ අපි මග එනකොට දැකපු වින්මිල් ෆාම් එකක්. අපි මෙතන පොඩක් නැවැත්තුවා. පොඩක් රිෆ්‍රෙෂ් වෙන්න ඕන නිසා. දැන් ඉතින් අපි කෙලින්ම ඕක්ලන්ඩ් වලට තමයි යන්නේ. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.